ඔන්න අපිට ක්ලාස් කරන් යනකොට උගන්නගෙන යනකොට චුටි චුටි ගැටලු වෙනවා. ඔන්න ගැටලුව එන පොඩ්ඩන්ගේ ඔය ගැටලුවට විසඳුම් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මගෙන් අහනවා ආදරෙන් ඉවර පුතාලා සර් කොහමද මම ගණන් වලින් දක්ෂයෙක් වෙන්නේ? සර් කොහමද මම ගණන් වල ලකුණු 50 ඉන්න මම කොහමද සර් එක ලකුණු 80ට කරගෙන යන්නේ? ඒ සඳහා ඔයා කරන්න ඕන වැදගත් ක්‍රමවේද හතරක් මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා. මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. හොඳට අහන්න. ඔයා දිගට අඩුම ගානේ මාසයක් දෙකක් මේ වැඩේ කරලා බලන්න. ඔයාට ගොඩක් මේ වැඩේ කරලා සාර්ථක වෙන්න පුළුවන්. මාස දෙක තුනක් අවුරුද්දක් ඔයා O level ලියන ළමයෙක්, A level ලියන මොන ළමයෙක් වුණත් අනිවාර්යයෙන්ම ආදරේ දුවෙක් පුතෙක් 3-4 පහ ආදරේ පොඩ්ඩෙක් වුණත් ඔයා මේ වැඩේ කරොත් අනිවාර්යෙන්ම ඔයාට මැත්ස් වලින් වැඩෙක් කරලා ගණන්කාරයෙක් වෙන්න පුළුවන්. ඔයා මෙන්න මේව කරන්න පළවෙනි දේ. පළවෙනි දේ තමයි පුතේ ඔයා දැන් මේක ගොඩක් වෙලාවට වැදගත් චූටි දරුවන්ට. දැන් 3-4 පහින් දරුවෝ ගොඩක් වෙලාවට ගණිතයට කම්මැලි නම් ගණන් අමාරු නම් එපා වෙනවා. ඔයා කරන්න මෙන්න මේ වගේ දේවල් ටික. ඒ හින්දා ආදරෙන් දෙමව්පියන් විශේෂයෙන් මේක දරුවන් ළමා කරවන්න දෙමව්පියෝ දක්ෂ වෙන්න ඕන. මොකද එකතු කිරීම, අඩ කිරීම, ගුණ කිරීම බෙදීම. අපේ මූලික ගණිත කර්ම කියන නැත්නම් මූලික මේ සංකල්ප, ගණිත සංකල්ප. මෙන්න මේවා නිතර පුහුණු කරන්න දරුවන්ට. චූටි චූටි ක්‍රමවේද භාවිතලා කොහොමද එකතු කරන්නේ? පුතේ 5ට 3ක් එකතු කරාම කීයද? 8ට 7ක් එකතු කරාම කීයද? 3 වරක් 8 කීයද? නිරන්තරයෙන් චූටි චූටි ප්‍රශ්න අහලා එයාට දෙන්න ඕන. නිතර පුහුණු කරන්න ඕනේ. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම බෙදීම. අන්න නිරන්තරයෙන් ඔයාගේ දරුවා දක්ෂයෙක් කරන්න යන ගමනේදී ඔන්න වැදගත්ම ට්‍රිප්ස් එක තමයි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම බෙදීම නිරන්තරයෙන් දරුවට පුහුණු කරන එක. අපි යනවා වීඩියෝ දෙවැනි එකට. දෙවැනි එක තමයි දවසට ගණිත ප්‍රශ්න 10කටවත් උත්තර ලියන දරුවෝ යොමු කරන එක. අර වගේ නිතර උන්න ගම අම්මා හාල් ටික ගන්න ගම තාත්තා ගෙදර වැඩක් කරන ගම පුතේ මෙහෙ එන්න දෙවරක් තුන කීයද? 4 වරක් 8 කීයද? ප්‍රශ්න අහලා ඉවර වුණාට පස්සේ චූටි ගණිත ප්‍රශ්න 10ක් දෙනවා. පොඩි ගණිත ගැටලු 10ක් දෙනවා. නැත්නම් චූටි ගණිත ප්‍රශ්න 10ක් දෙනවා. පුතේ මේකට උත්තර ලියන්න. එතකොට ළමයා කැමතියි වගේ උදාහරණයක් 75යි 25යි අතර වෙනස කීයද? චූටි චූටි ප්‍රශ්න පුතේ 90ක් තියෙනවා. මේ 90ට තව 150ක තව කීයක් දාන්න ඕනද? මුදල් වලින්. අන්න ඒ වගේ චූටි චූටි ප්‍රශ්න ටිකක් අහන්න. එයා ගණන් වලට ආසයි කෙනෙක් වෙනවාමයි. අපි නම් තුන්වෙනි එකට. දරුවට නිරන්තරයෙන් උගන්වන්න ඕන. තර්ක කළා ප්‍රශ්න කළා ගණන් ඉගෙන ගන්න. දැන් උදාහරණයක් විදියට මල්ලක තියෙනවා ඇපල් ගෙඩි 50ක් මේක සමානව 10 ගොඩන් කීයකට බෙදන්න තුනම එයා කල්පනා කරන්න කොහොමද මේක හදන්නේ කියලා. ඒතර මල්ලේ දෙන ඇපල් ගෙඩි 50 සමානව මේ එක ගොඩකට අපි හිතමු දැන් උදාහරණයක් 10 ගානේ බෙදන්න 10 ගානේ බෙදම ගොඩවල් කීයක් වෙනවද කියලා බලන්න. එයාට දෙන්න ඕන කල්පනා කරන තර්ක කරන්න. තර්කයෙන් ගණන් ඉගෙන ගන්නවා කියන්නේ ඔයාගේ දරුවා අනිවාර්යෙන්ම ගණිතයේ දක්ෂයෙක් වෙන එක කාටවත් නතර කරන්න බෑ. අපි යන ඊළඟ ටිප්ස් එකට. ඊළඟ එක තමයි වැදගත්ම දේ. ගොඩක් වෙලාවට දරුවන්ට පාසලේ ගුරුවරයා වෙන්න පුළුවන්, උපකාරක පන්ති ගුරුවරයා වෙන්න පුළුවන්. නැත්නම් අම්මා තාත්තා අයියා අක්කා මේ කවුරු හරි කියද්දි මේ දරුවෝ නිවැරදි මේක අහන් ඉන්නේ නැහැ. අර අපි කියන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් සවන් දෙන්න කියලා ඒ ස්කිල් එක ගොඩක් දරුවන්ගේ නැහැ. නලියනවා, දඟලනවා. අන්න ඒක නැතුව දරුවන්ට පොඩක් ආදරෙන් කියන පුතේ දෙයක් කියලා දෙදී ඔයා හොඳට අහන් ඉන්න. හොඳට මතක තියාගන්න. මෙන්න මේ ක්‍රමවේද හතර අනිවාර්යෙන් මාසයක් අනුගමනය කළ බලන්න. ඔයාගේ ආදරණීය දුව පුතා ගණිතයෙන් දක්ෂයෙක් කරන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. මෙන්න වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. ඔයාගේ අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න.